හලෝ කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ගේන්නේ අපි ලංකාවට යන්න ඉන්න නිසා දැන් නම් ටික ලංකාවට යන දවස් ලං වෙනවා. ඉතින් අපි බොක්ස් එකක් දැම්මා. ඒ බොක්ස් එකට ගත්ත බඩු පොඩි shopping vlog එකක් සහ අපි කොහොමද බොක්ස් එක යවුවේ පැක් කරේ ඒ වගේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට මං අරන් එන්නේ. ඉතින් එහෙනම් අන්තිම වෙනකන් වීඩියෝ එකත් එක්ක ඉන්න වීඩියෝ එක බලන්න අපි මොනවාද කොහොමද මේ බොක්ස් එක යවුවේ කියලා. ඉතින් අපි බොක්ස් එක දාන්න ගොඩාක් කලින් බඩු පොඩ ගත්තා. ඉතින් ගොඩක් වීඩියෝ අපිට ගන්න බැරුව ගියා අපි බොක්ස් එකට ගත්ත බඩු. සමහර shopping vlog එකක් මම ඔයාලට අරන් ඇවිල්ලා ඇති. ඔයාලා ඒ වීඩියෝ එක බැලුවා නම් ඒ වීඩියෝ එකෙත් අපි අපේ බොක්ස් එකට දාන්න ඕන දේවල් තමයි ගත්තේ. ඉතින් මේ අපි ගන්නේ අන්තිම ටික. අපිට මදි කියලා හිතුන චොක්ලට් ටිකක් තිබ්බා. අපි ගත්තේ නැති දේවල් පොඩි දේවල් වගේකුත් තිබ්බා. ඉතින් ඒ දේවල් තමා මේ අපි ගන්න ඇවිල්ලා ඉන්නේ. අපි ආවේ මරීනා මෝල් එකේ තියෙන කැරිෆෝ එකට අබුඩාබි වල. ඒකේ ඔෆර්ස් වගේ දාලා තියෙනවා දැකලා අපි දෙන්න ඉතින් ආවා. ඒකෙන් තව මදි වගේ හිතුන බඩු ටිකක් ගන්න. ගොඩක්ම අපිට ඕනම උනේ ඔය කිට් කැට්, එතකොට කැඩ්බරි, එතකොට ඔය ෆෙරිරෝ කොෆි වර්ග ඒ වගේ දේවල් අපිට ගන්න බැරුව ගියා. කින්ඩර් බුනෝ ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් ටිකක් ගන්න තමා අපි කැරිෆෝ එකට ආවේ. මොකද ඒකේ හොඳ ඒවා තියෙන නිසා. මේකේ චීස් වර්ග දාලා තිබ්බා අඩුවට. ඒ කියන්නේ ඔෆර්ස් දාලා තිබ්බා. එක චීස් පෙට්ටිය නෙමෙයි ඒක පැක් එකක්. ඒ පැක් එකේ 4ක් තිබ්බා. ඉතින් මෙතනත් ඔරියෝ මේ වගේ යාලෝ ඔෆර්ස් දාලා තිබ්බා. ඉතින් ඒව දැකලා තමයි අපි කැරිෆෝ එකට එන්න කියලා හිතුවේ. ගොඩාක්ම අනිත් අයට වල චොක්ලට් ලාභ නැහැ. ඒ වුණාට සමහර වෙලාවට මේ වගේ නොතෙල්ලා ෆෙරිරෝ මේ වගේ චොක්ලට් මේ විදිහට ඔෆර්ස් දාලා තියෙනවා. ඔෆර්ස් නැතුව මේවා ගොඩක් ගණන් කැරිෆෝ එකේ අපිට ඕන උනේ අපි ගත්තේ නැහැ මේ වගේ කින්ඩර් බුනෝ ෆෙරිරෝ ඒවා. ඒ හින්දා අපිට ඒවා තමයි අපි ගන්න ආවේ. අනිත් චොක්ලට් හැම දෙයක්ම අපි කලින් ගත්තා. ඔය විදිහට තමයි ඉතින් අපි ඒ බඩු ටික අරගෙන ගියේ. එහෙනම් අපි බලමු මොනවද අපි ගත්ත බඩු කියලා. මේ තියෙන්නේ අපි ගත්ත බඩු චොක්ලට් වලින් කීපයක්. ඉතින් අපි මේ දේවල් බොක්ස් එකට දාන්න තමයි ගත්තේ. අතර අපේ බෑග් වලත් දාන්න අපි වෙනම ඒ ටික තමයි අපි කැරිෆෝ එකෙන් ගත්තේ. ඉතින් මේ තියෙන චොක්ලට් ටික විතරයි අපි ගත්ත. තව ගොඩාක් බඩු තියෙනවා. ඔයාලට පේනවා ඇති උර වල අපේ කාමරේ ඇත්තටම පිස්සන් ගොඩ වගේ හැඩි වෙලා තියෙන්නේ බඩු වලින්ම. ඉතින් අපි බොක්ස් එක හෙට දාන නිසා අපි රෑම ඒ ටික පැක් කරා බිදෙන්න වගේ තියෙනවා. ඉතින් මේ ඉන්නේ අපේ ගෙදර එක්කෙනා. ඉතින් බඩු පෙට්ටිය එනකම් මග බලාගෙන ඉන්නේ. කෝල් එකෙනුත් බලනවා. ෆෝන් එකේ වීඩියෝ කෝල් කරන් පෙන්නන්න කියලා හැමතිස්සෙම කොච්චර බැලුවත් එයාට එපා වෙන්නේ. අපි ගත්ත ඔයිල් වර්ග, ෂැම්පෝ ඒ වගේ දේවල් ටික අපි මේ විදිහට එතුවා. මොකද අපි දන්නේ නැහනේ මොනවා වෙයිද කියලා. ඒවා ටික හැලුනොත් එහෙම අනිත් බඩු වලටත් යන නිසා අපි ඒවා ටික එතුවා මේ විදිහට. අපි ගොඩක් කල් ඉඳන් බඩු ටික එකතු කරගන්න නිසා අපිට ඇත්තටම මතක නෑ ගත්ත බඩුත්. ඉතින් අපි මේ අද හොයනවා. ඉතින් තව මොනවද අඩුපාඩු අපි ගත්තේ නැති දේවල් මොන හරි තියෙනවද? එතකොට අපි ඔය හැලෙන වගේ දේවල්, දියර වගේ දේවල් ඔතලා දාන්න සෙලෝ ටේප් ගහලා ඒව දාන්න තව දේවල් තියෙනවද කියලා අපි ඉතින් ඌර එකකින් එක ඇර බලලා ඔක්කොම ටික අර විදිහට සෙලෝ ටේප් කරා.
තියෙන්නේ අපි දාන බොක්ස් එක. මේක half meter බොක්ස් එකක්. අපි පොඩි බොක්ස් දෙකකට ගියේ නැහැ. ඒ දෙකක් ගන්න වෙලාවේ මේ වගේ ලොකු එකක් ගන්න එක ලාභයි කියලා හිතුණා. ඒ හින්දා අනිත් එක පොඩි බොක්ස් එක අපිට මදි. මේ සයිස් එකත් අපිට මදි වෙයිදෝ කියලා අපි බයෙන් තමයි හිටියේ. හැබැයි අපිට මේක ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම ගානටම බඩු ටික දාගන්න පුළුවන් වුණා. ඉතින් මේ කාගෝ එක ගැන කිව්වොත් මේක ට්‍රාන්ස්කෝ කාගෝ එක අපි දැම්මේ. අපි දාන්න හිටියේ වෙන එකක්. ඇත්තටම ඊට පස්සේ එයාලට හදිස්සියෙන් එන්න විදිහක් නැහැ කියලා අපි ටක් ගාලා හොයලා බලනකොට මේ කාගෝ එක අපිට සෙට් වුණා. ඊට පස්සේ අපි එයාලට කතා කරාම එයාලා අපිට බොක්ස් එක ගෙනල්ලා දුන්නා. අපි හිතුවේ එයාලා පැක් කරයි කියලා. මොකද ඇත්තටම අපි දැනන් හිටියේ නෑ අපිම පැක් කරගන්නවා කියලා. එයාලා ඇවිල්ලා පැක් කරයි කියලා අපි හිතුවේ. ඊට පස්සේ එයාලා අපිට බොක්ස් එක දීලා ගියා පැක් කරලා කෝල් එකක් දෙන්න කියලා. මම හිතනවා ඒක හොඳයි අපිම පැක් කරගන්න එක. මොකද අපිට ඕන බඩු ඕන විදිහට දාගන්න පුළුවන් එයාලා පැක් කරනවට වඩා. ඉතින් මේ විදිහට අපි බොක්ස් එකට අපේ බඩු ටික දාන්න පටන් ගත්තා.
ඉතින් මේ විදිහට තමයි අපේ බොක්ස් එක අපි හදාගත්තේ. ඉතින් අන්තිමට මේ චොක්ලට් ටික තමයි අපි දැම්මේ. දැන් නම් බොක්ස් එක භාගයකටත් වඩා ගොඩක්ම ෆුල්. චුට්ටක් විතර තමයි ඉතුරු. මේ ටික දාන්න තමයි තියෙන්නේ. අනිත් ඔක්කොම දාලා ඉවරයි. මේ විදිහට ඉතින් ඔක්කොම චොක්ලට් ටිකයි හැමදේම අපි දාගෙන ඉවරයි. හිතුවටත් වඩා අපිට බොක්ස් එක ගාන්ටම තියෙනවා. අඩුත් නැහැ වැඩිත් නැහැ, ගාන්ටම බොක්ස් එක අපිට තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේක පැක් කරලා මේ විදිහට වහලා එයාලා එනකන් තියන්නේ. එයාලා ආවට පස්සේ මේක එයාලා අරන් ගිහිල්ලා තව මේකට කවර් එකක් දානවා කිව්වා. ඉතින් මේ විදිහට අපි බොක්ස් එක ලෑස්ති කරගත්ත එයාලා එන්න කලින්. දැන් ඉතින් අපි අපේ බඩු පෙට්ටිය ලංකාවට යවන්නයි යන්නේ. මේ තියෙන යාලා මෙයා ඇවිල්ලා මේ විදිහට බොක්ස් එක යාලගේ වාහනේට අරන් ගියා. මං කිව්වා වගේ ට්‍රාන්ස්කෝ කාගෝ එක තමයි අපි දැම්මේ. බලමු අපි ලංකාවට ගිහිල්ලා කොහොමද බොක්ස් එක හොඳට ඇවිත් තියනවද කියලා රිවිව් එකක් ඔයාලත් එක්ක අපි ෂෙයා කරගන්නම්. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක හිටියට ඔයාලා හැමෝටම ස්තුතියි. ලංකාවේදී හම්බෙමු.